අයිබෝන් සුබ දවසක්. අද අපි කතා කරන්නේ එඩින්බරෝ නගරය ගැනයි. රාත්‍රියේ පාරට බහින්න බය හිතෙන නගරය. ඔබට හිතන්න පුළුවන්ද මිනිසුන් දසදහස් ගණන් ජීවත් වන ලස්සන යුරෝපීය නගරයක්. ඒ වගේම ඒ නගරයේම පාරවල් යට වසර 100 ගණන් පැරණි අඳුරු කාමර තිබෙනවා කියලා. තවත් තැනක රාත්‍රියේ හොල්මන් අතරින් ගමන් කරන මිනිසුන් අමුතු සිදුවීම් අත්විඳි බවට බොහොමයක් කතා තිබෙනවා. ඒ නගරය තමයි ස්කොට්ලන්තයේ පිහිටි එඩින්බරෝ නගරය. ඉතිහාසය අභිරහස් සහ හොල්මන් කතා නිසා යුරෝපයේ අභිරහස්ම නගරයක් ලෙස ප්‍රසිද්ධ මේ නගරයේ අදටත් විසඳා ගන්න බැරි කතා ගණනාවක් තියෙනවා. ඒත් මේ කතා ඇත්තද නැතිනම් එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බියෙන් උපන් ජනප්‍රවාද. අද අපි එඩින්බරෝවේ අඳුරු පැත්තට යමු. දවල් කාලේ එඩින්බරෝ බලනකොට එය හරි ලස්සන නගරයක්. පැරණි ගල් ගොඩනැගිලි, පටු වීදි, විශාල එඩින්බරෝ කාසල් එක සහ පරණ නගරේ වංගු සහිත පාර. නමුත් ඉර බැස ගිය පසු මේ පරණ වීදිවල පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මීදුමින් වැසුණු ගල් පාරක්, හිස් වීදියක්, ඈතින් පෙනෙන පහන් ආලෝකයක්. එඩින්බරෝ හරියට වෙන ලෝකයක් වගේ පේනවා. ඒ නිසාම මේ නගරේ අඳුරු ඉතිහාසය වල හොල්මන් කතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැන් අපි යන්නේ ග්‍රෙෆයර්ස් ක්‍රර්ක්හිඩියාඩ් කියන පරණ සොහොන් බිමට. මේ ස්ථානය එඩින්බරෝවේ ප්‍රසිද්ධම අභිරහස් ස්ථාන අතරින් එකක්. මේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ තමයි මැකෙන්සි පොල්ටර්ගයිස්ට් කියන අద్భుත කතාව. ජෝර්ජ් මැකෙන්සි කියන්නේ ස්කොට්ලන්තයේ ඉතිහාසයේ දැඩි පුද්ගලයෙකු ලෙස සැලකෙන නීතිඥයෙක්. ඔහු මිය ගිය පසු තැන්පත් කළේ ග්‍රෙෆයර්ස් සොහොන් බිමේ තිබෙන විශාල සොහනක. ඊට පස්සේ මෙම ස්ථානය වටා අමුතු කතා පැතිරෙන්න පටන් ගත්තා. මිනිසුන් කීප දෙනෙක් තමන්ට අමුතු ශාරීරික වේදනා සහ වෙනත් අద్భుත අත්දැකීම් ඇති බව වාර්තා කර තිබෙනවා. සමහරු කියන්නේ අඳුරු ස්ථානයකදී තමන්ට කෙනෙක් ළඟින් සිටිනවා වගේ දැනුන බවයි. තවත් අය කියන්නේ තමන් තනියෙන් සිටියත් තමන් පසුපසින් කෙනෙක් එනවා වගේ දැනුන බවයි. මේ කතා ඇත්තටම අద్భుත සිදුවීම්ද නැතිනම් අඳුරු ස්ථානයක මිනිස් මනසට ඇතිවෙන බිය නිසා ඇති වූ අත්දැකීම්ද? අදටත් ඒ ගැන එකම පිළිතුරක් නැහැ. නගරයේ යට තිබෙන ලෝකය. හැබැයි එඩින්බරෝවේ බය හිතෙනම දේවල් කියන්නේ පොළොව උඩ විතරක් නෙවෙයි. නගරයේ යටත් ලෝකයක් තියෙනවා. දකුණු පාලම යට ඇති පැරණි භූගත කාමරය සහ අදටත් එඩින්බරෝවේ අඳුරු ඉතිහාසයේ වැදගත් කොටසක්. මේ කාමරය මුලින්ම ව්‍යාපාර සහ ගබඩා වැනි කටයුතු සඳහා භාවිතා වුණත් කාලයත් සමග ඒවා අඳුරු නෙත් සහ අසීරු වාසස්ථාන බවට පත් වුණා. දුප්පත් මිනිසුන් එහි ජීවත් වූ බවත් නීති විරෝධී කටයුතු සඳහා සිදු වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. අදට මේ ස්ථානවලට යන විට ගල් බිත්ති අතරින් ඇසෙන සුළු ශබ්ද පවා ඔබේ හිතට අමුතු ඔය ගෙනෙන්න පුළුවන්. එනිසාම මේ භූගත කාමර වටා හොල්මන් කතා ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. රාත්‍රියේ පටු වීදි එඩින්බරෝවේ පැරණි නගරයේ තවත් විශේෂ දෙයක් තමයි පටු ගල් වීදි. දවල් කාලේ මේවා සංචාරකින් පිරී තිබුණත් රාත්‍රිය හිස් වුණාම වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මීදුම පරණ ගොඩනැගිලි, අඳුරු ජනෙල්, දුරින් ඇසෙන පියවර ශබ්දයක්. ඔබ තනිව ගමන් කරනවා නම් ඔබේම පියවර
ශබ්දයත් ඔබට අමුතු දෙයක් වගේ දැනෙන්න පුළුවන්. මේ වගේ පරිසරයක් තමයි එඩින්බරෝවේ අద్භුත කතා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්න හේතුවක් වෙලා තියෙන්නේ. ඒත් මෙසියල්ලේ ඇත්ත කොච්චරද? එඩින්බරෝවේ ඇත්තටම හොල්මන් ඉන්නවද? විද්‍යාත්මකව හොල්මන් සිටින බව ඔප්පු කළා නැහැ. නමුත් මිනිසුන් විසින් වාර්තා කළ අමුතු අත්දැකීම් සහ මේ නගරයේ සැබෑ අඳුරු ඉතිහාසය එඩින්බරෝවට වෙනස්ම අපිරහස් වාතාවරණයක් ලබා දෙනවා. ඒ නිසා ඔබට හොල්මන් විශ්වාස කළත් නොකළත් මේ පැරණි නගරයේ වීදියක රාත්‍රියේ සිටින විට ඔබට එක ප්‍රශ්නයක් නම් දෙන්න පුළුවන්. මම දැන් තනිව එඩින්බරෝ දවල් කාලේ ලස්සනම සංචාරක නගරයක්. නමුත් රාත්‍රියේ ඒ පැරණි වීදි සොහොන්බිම් සහ භූගත කාමර අතීතයේ අඳුරු කතා නැවත මතක් කරනවා. සමහර ඉතිහාසය, සමහර කතා ජනප්‍රවාදය, තවත් සමහර දේවල් අදට අභිරහසක්. ඉතින් ඔබට එක දවසක් එඩින්බරෝට යන අවස්ථාවක් ලැබුණොත් රාත්‍රියේ මේ පරණ වීදි දිහා බලනකොට මතක තියාගන්න ඔබට පෙනෙන දෙයක් ඔබව බලමින් ඉන්නවද කියලා අපි කවදාවත් දන්නේ නැහැ. මේ වගේ ලෝකේ අභිරහස්, අద్භූත සහ නොවිසඳුරු සිදුවීම් ගැන වීඩියෝ බලන්න මානව ලෝකයේ සමග රැඳී සිටින්න. ඊළඟ කතාව සමහර විට මීටත් වඩා බය හිතෙන කතාවක් වෙන්න පුළුවන්. ඔබට සුබ රාත්‍රියක්.